අපි දැන් හරියටම ඉන්නේ බියගම MS Active Linea Intimo කියන ආයතනයෙන් ප්‍රථම වතාවට ඉදිරිපත් කරන ලබන මේ කූඩු රාජයා මේක විශේෂත්වය තමයි මේ ඉන්න කොල්ලෝ හැමෝම එකතු වෙලා තමයි මේක කරලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ කම්පැනි ඇතුළෙම ඉන්න කට්ටිය එකතු වෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ වර්ණ ගණනීය මංශයෙන් තමයි මේක කරලා තියෙන්නේ ප්‍රථම වතාවට. ඉතින් මෙන්න මේක තමයි ආලෝකනා කූඩුව. ඉතින් මේක අඩි 53ක් උස, තට්ටු 8ක් උස පරිවාර කූඩු 102ක් තියෙන මහා විශාල කූඩුවක්. ඉතින් මේ තියෙන්නේ ඒ කූඩුව තාම මේ වෙද්දී නිර්මාණය වෙමින් පවතින කූඩුවක් මේක. වෙසක් දවසට පෙන්නන්න මාරම විදියට සූදානම් වෙන කූඩුවක් මේක. මේ වෙද්දී මං හිතන්නේ ලංකාවේ තියෙන දෙවනියට උස්සම කූඩුව. ඉතින් අපි බලමු මේකේ මුලින්ම කොහොමද මේක නිර්මාණය වුණේ, කොහොමද එතනින් පස්සේ මේකට මුදල් කොහොමද යෙදුනේ, එතනින් පස්සේ කවුද මුලින්ම මේකට අදහස දැම්මේ. සාමාන්‍යයෙන් මාස් ගත්තට පස්සේ ඒ කියන්නේ MS ආයතනය ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මම දන්න විදිහට හැම පාරම කූඩු හදන ආයතනයක්. ඉතින් මේ වගේ ලොකු කූඩුවක් හදන්නේ ප්‍රථම වතාවට. ඒකයි මේකේ විශේෂත්වය. ඉතින් මේක සාමාන්‍යයෙන් පැය 12ක් වගේ කාලයක් ඇතුළත තමයි වැඩ කරන ටයිම් එකක් තියෙන්නේ. ඒ කියන්නේ උදේ 7යි රෑ 7යි රෑ 7යි උදේ 7යි කියන ටයිම් එක අතර වැඩ කරන ටයිම් එකේ තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒකයි මේක වටින්නේ. ඉතින් අපි බලමු මේ කූඩුව ගැන කතා කරලා මේ කූඩුවේ ගැන කතා කරන අයියා ඉන්නවා සුරංගයි. මේ කූඩුව ගැන කතා කරද්දි සාමාන්‍යයෙන් මුලින්ම අයිඩියා එක දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සුරංගයියයි තව කිහිප දෙනෙක් එකතු වෙලා. ඒතකොට ඒ කිහිප දෙනාගේ දායකත්වයෙන් තමයි ලොකු පිරිසක් එක්ක තමයි මේ කූඩුව නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට සුරංගයියා කියන්නේ මේකේ උඩම ඉන්න කෙනෙක්. ඉතින් අද අපි කතා කරන්නේ සුරංගයියත් එක්ක. අපි සුරංගයියත් එක්ක කතා කරලා බලමු. සුරංගයියා එතකොට මේ කූඩුව ගැන කතා කරද්දි මේ කූඩුවේ විශේෂත්වය මොකද්ද? විශේෂත්වය මේක උස අඩි 53යි 53යි තට්ටු 8කට සමන්විතයි. පරිවාර කූඩු 102ක් තියෙනවා. 102ක්. මේකේ හැම අතටම මේ පැටවුන්ගේ මේවා පවා කැරකෙනවා. මෙතන තියෙන ඒ කියන්නේ පැටවුගේ ඒවත් රවුමට කැරකෙනවා. මැද පැටවු පවා කැරකෙනවා. අර වියන්නේ තියෙන අයිටම් වර්ගයක් තියෙනවා. ඒවත් කැරකෙනවා. මේක අර සාමාන්‍යයෙන් මේ අපි කූඩු වලට මේ කණු පවා බොක්ස් කරලා කැටයන් ගහලා. එතකොට මේ ඔක්කොම යකඩෙන්ද නිර්මාණය වෙලා තියෙන්නේ? යකඩ. සීලුම දේ යකඩෙන්. එතනින් පස්සේ මේ කැටයම් කොහොමද නිර්මාණය කරේ? කැටයන් ඕකේ අතිනුත් කපලා තියෙනවා. අපි ලේසර් කට් වලටත් ගිහින් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේකේ විදුලි බුබුලු කීයක් විතර ගිහිල්ලා තියෙනවද මේ වෙද්දි? මේ අර LED 3 ලයිට් එකෙන් 5000කට වැඩිය ගිහින් 5000කට වඩා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ එතනින් පස්සේ මේක ගැන කතා කරද්දි සාමාන්‍යයෙන් මේක දැන් සුරංගයියට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. මේකට මොන වගේ පිරිසක් එකතු වෙලා තියෙනවද? දැන් අපි කූඩු හදලා තියෙනවා පොඩි ඒවා ගිය පාර හැදුවා ගොක්කොල පොල් වලින් අඩි 10ක විතර කූඩුවක්. ඒකෙන් පස්සේ අපිට මේ 2026ට ගහන්න ඕන වුණා ලොකු කූඩුවක්. එක්කෙනෙක්ගෙන් පඩියෙන් රුපියල් 300 ගාන එක්කව කරලා account එකක් හදාගෙන ඒකෙන් තමයි මේක පටන් ගත්තේ. ඒ කියන්නේ ගිය අවුරුද්ද ඉඳන් මේ අවුරුද්ද වෙනකම් 300 ගාන ඒ කියන්නේ අංශයේ ඉන්නේ සියලුම දෙනාගේ. බෝනස් වලින් තව වැඩිපුර මුදල් එකතු කරලා මේකේ කිසිම ඉංජිනේරුවෙක් එහෙම කිසිම කෙනෙක්ගේ සහායක් නැහැ. මේක මෙතන වැඩ කරන සේවක මහතුන් තමයි ඔක්කොම ඒ කියන්නේ වැඩ කරන ඒ කියන්නේ උදේ හවා ඒ කියන්නේ උදේ 7ට ඇවිල්ලා වැඩ කරන කට්ටියම තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. සම්පූර්ණ දායකත්වය ඒගොල්ලන්ගෙන් විශේෂම කියන්නේ ඒක තමයි මේ අපිට ඉංජිනේරින් සහායක් නැතුව තමයි මේක 12 වලින් ඔක්කොම බල්පත් වෙන්නේ. කරන්ට් එක පිටින් ගත්තේ ඒ අරෙන්ද සියලුම දේ පැටරියෙන් සර් ළඟින් ඉතින් අපේ අසංග සර්, දිල්ඩුක් සර්, ජයන්ත සර් දෙපාර්තමේන්තුවේ ඔක්කොම කළමනාකරු ඔක්කොම අපිට සහයෝගය දීලා තියෙනවා. ඒක වෙලාව අපි මේ පැය 12 විතර නෙමෙයි මෙතන පැය 24ක් වැඩ කරනවා. එතකොට මේක සාමාන්‍ය හදන්න කොච්චර කාලයක් ගියාද ඔයාලට? ඒ කියන්නේ දැන් අපිට මේකට මාස 6ක් ගිහින් තියෙනවා. මාස 6ක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේකේ මුලින්ම අයිඩියා එක කාගේද? ඒ කියන්නේ මේක ප්ලෑන් කරේ මමයි දැන් අසංක සර් අපේ ඉන්න මෙහි එක්සෙකියුටිව් ඉවර පස්සේ අපි ඔක මායි සම්පති තමයි ප්ලෑන් එක ඇන්දේ. ප්ලෑන් එක ඇඳලා ඊට පස්සේ මාස 6කට කලින් තමයි මේකේ වැඩ පටන් ගත්තේ. සියලුම දේ නැකත් බලලා කප් හිටවලා සියලුම මේව කරලා ඒක ඊට පස්සේ මඩුව හදලා තමයි කූඩුව නිර්මාණය කරන්න පටන් ගත්තේ. එතකොට සුරංගයි මේකේ අනිත් එක තමයි දැන් මේක කවදාද හරියටම විවෘත කරන්නේ? මොකද දවසක් තියෙනවනේ. වෙසක් දවස තියෙනවා. වෙසක් දවසද නැත්නම් ඊට පහුවෙන්දාද කොහොමද? අපි හරියටම 29 වෙනිදා මේක විවෘත කරනවා. වෙසක් දවසට ඉස්සෙල්ලා දවසේ. වෙසක් දවසට ඉස්සෙල්ලා. ඔව් ඒක බැටරි කට්ටියට බලන්න 29 දවස් 9ක් විවෘත කරනවා. ඒතකොට එතනින් පස්සේ මේකට මුදල් අය කරනවද කොහොමද? නෑ මේක සම්පූර්ණ නොමිලේ
අපි ප්‍රදර්ශනය කරන්නේ. හරි. එතකොට ඕනම කෙනෙක්ට ඇවිල්ලා මේක ඔව් බලලා යන්න පුළුවන්. බලලා යන්න පුළුවන්. මේක අපේ සතුටෙන් නිර්මාණය කරපු කූඩුවක්. සතුටෙන් නිර්මාණය කරපු කූඩුවක්. එතනින් පස්සේ මම දන්න විදිහට ලංකාවේ දෙවනියට උසම කූඩුව. ඒ ගැන මොකද්ද සුරංගයට කියන්න තියෙන්නේ? අපි සන්තෝෂයි. ඇත්තටම එහෙම මේව කරන්න ලංකාවේ දෙවනියට කියන ඇත්තටම මම හොයලා බලලා නැහැ. මම හොයලා බලලා ආවේ. ඒ නිසා තමයි මම මේ කතා කරන්නේ සුරංගයට. උසාවි 53ක් තියෙනවා. අපි ඉතින් මාසායක මහන්සියේ ප්‍රතිඵල තියෙනවා. එතනින් පස්සේ මේ උඩ වියනත් කරගෙනවා කියලා කිව්වා මට. ඔව් මේක උඩ වියන කැරකෙනවා. ඒක වෙනම මේ මෝටර එකකින් යන්නේ කූඩුවේට යන අතට විරුද්ධ අතට. ඒක ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා බලලම බිඳ ගන්න තමයි තියෙන්නේ. එතකොට 29 පටන්ගෙන දවස් කීයක් දෙක දිගට බලන්න පුළුවන් මේක? 6 වෙනිදා වෙනකම් බලන්න. 6 වෙනිදා වෙනකම් බලන්න පුළුවන්. එහෙනම් කිසිම මුදලක් අය කරන්නේ නැතුව තමයි මේ කූඩුව මේ ආයතනයෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ MS කියන වර්ණ ගැන්වීම් අංශයෙන් තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ලොකු සතුටක් තියෙනවා මේ වගේ කූඩුවක් අපිට ඇවිල්ලා මේව කතා කරන්න පුළුවන් වෙච්ච එක ගැන. එතනින් පස්සේ ඉතින් මේක අනිවාර්යෙන් බලන්න එන්නම ඕන කූඩුවක්. මේක තාම නිර්මාණය වෙමින් පවතින කූඩුවක්. නිර්මාණය වුණාට පස්සේ මේක හිතා ගන්න බෑ. මොකද අපිට උනත් දැන් ආවම පේන්නේ නැහැ උඩ බලන්න ඕනේ මේ කූඩුව දිහා බලද්දි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අපි ආරාධනා කරනවා මේ කූඩුව බලන්න. එතකොට මේකේ නම වෙන්නේ කොහොමද මේ කූඩුවේ? ආලෝකන. ආලෝකනගෙන කූඩුව අනිවාර්යෙන් බලන්න අනිවාර්යෙන් එන්න. ඉතින් එහෙනම් සුරංගයේ අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? මේ කූඩුව තියෙන්නේ බියගම සෝන් එකට ඉස්සරහා වල්ගම RNR ස්ටෝර්ස් එකට ඉස්සරහා වත්තේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පාරේ ඉඳන් අඩි 150ක වගේ දුරක් තියෙන්නේ. එතකොට මේකට උදව් කරපු කට්ටිය, ඒ කියන්නේ මේකට දැන් මේ වගේ දෙයක් කරන්න බීම බෝතලයකින් හරි උදව් කරන මිනිස්සු ඉන්නවා. එතකොට මේකට උදව් කරපු කට්ටිය සහ මේකට කොච්චර වියදමක් මේ වෙද්දි සම්පූර්ණයෙන්ම ගිහිල්ලා තියෙනවද? ඒ කියන්නේ දැන් සුරංගය කිව්වා 300 ගාන එකතු කරා කියලා. එහෙම නෙමෙයි. මුළු මුදල කීයක් ගිහිල්ලා ඇතිද? මේකට ලක්ෂ 22කට වැඩිය මේ වෙනකොට ලක්ෂ 22කට වැඩිය මේ වෙද්දි. ඒ කියන්නේ තවත් යන්න පුළුවන්. තවත් යන්න පුළුවන්. හරි. එතකොට අවසාන වශයෙන් උදව් කරපු කට්ටිය මේක අපේ මේ වැකේ මේ සියලුම මේ පුවක් කොටේ උස්සපු එකේ ඉඳලා සියලුම වැඩ කරන අපේ සේවක මහත්තයෝ මහතුන් ඔක්කොටම තව අපේ යාළුවෝ ඇවිල්ලා අපිට උදව් කරලා තියෙනවා. ඒ අයටයි ඔක්කොටම ගොඩක් ස්තුති කියනවා අපිට මේ විදිහේ කූඩුවක් නිර්මාණය කරන්න උදව් කරපු එක ගැන. අනිවාර්යෙන්. මට සතුටුයි මම මෙහෙම කතා කරාට මගේ අවුරුදු දෙකකට කලින් මාත් මේ ආයතනයේ වැඩ කරපු කෙනෙක්. එතකොට මගේ ලීඩ් ඒ කියන්නේ අවුරුදු 3මාරක්. ඒ කියන්නේ මම අද මෙහෙම එන්නේ මෙයාගේ වචනෙට. නැත්තම් මම අද මෙහෙම එන්නේ නැහැ. ඇත්තටම කියනවා මෙයාගේ වචනෙට ආවේ. ඉතින් සතුටුයි මේ වගේ කූඩුවක් නිර්මාණය කරාට. බොහොම ස්තුතියි. ඊළඟ පාර මීට වැඩිය හොඳ කූඩුවක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඔයාලට පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. ජය වේවා.